අද කතා කරන්න යන ඩ්‍රාමා එකේ නම තමයි Human from Today. මෙය දකුණු කොරියාවේ නිර්මාණය කරන ලද ෆැන්ටසි රොමැන්ටික් කොමඩි ඇතුළත් ටීවී නාට්‍ය මාලාවක් කියලා තමයි සැලකන්නේ. මුළු කතාවම සෑදී තිබෙන විදිහට ප්‍රබන්ධක ලේඛකයන් විසින් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ එයුන් හෝ. ඇය ගුමියෝ ඒ කියන්නේ ආන්නේ ගුමියෝගේ පිටින් විට මනුෂ්‍යයන් බවට පත්වීමට කැමති ලෙස පෙන්වනවා. නමුත් එයුන් හෝ වෙනස්ය. ඇය මනුෂ්‍ය ලෙස නැහැ වෙන්න කැමති නැහැ. ඒ වෙනුවට මනුෂ්‍ය ලෝකයේ වත්මන් රසස් ලෝක විනෝදය වැනි සුන්දර කරුණු භුක්ති විඳිමින් ජීවත් වෙන්න කැමති කෙනෙක්. මේ ඩ්‍රාමා එක මෑත කාලයේ නිපදව ඇති නාට්‍යයක්. නමුත් 2025 සඳහා සැලසුම් කළ නිකුත් වීමේ දිනය 2026 දක්වා ප්‍රමාද කළා. එම නිසා මෙම නාට්‍ය නිකුත් වීමට දින නියමයක් නැහැ. මේ ඩ්‍රාමා එකේ කතාව මං කෙටියෙන් කියන්නම්. ඩ්‍රාමා එකේ මිනිසෙක් විදිහට වෙනස් වෙන්න කැමති නැති කෙනෙක් ඉන්නවා කියලා මං කිව්වනේ. ඒ ගැන දුටු විට ඇය සැලකිලිමත් වටපිටාවක් මනුෂ්‍යයන් තමන්ව රඳවා ගන්න සිත්පිරි සුන්දර කටයුත්තන් සම්බන්ධතාවලින් දුර නෙමෙයි සිටින්න කියලා ඒක දැඩි උත්සාහයක් ගන්නවා. නමුත් කතාව ජීවිතේ විපර්යාසයකින් පරිවර්තනය වෙනවා. ඉන්පසුව නව යුතුකම් වලින් හා සංවේදීතාවලින් අවස්ථාවලින් ආය හමු වෙනවා. එහිදී ඒ විපර්යාසය ඇත්ත කියලා හඳුනගන්නේ හදිසියෙම මනුස්සයෙක් බවට පත්වෙනවා අර කැමති නැති කෙනා. ඒ සිදුවන්න හේතුවත් තමයි පාපන්දු ක්‍රීඩකයෙකු අතර සිදුවන අනපේක්ෂිත අනතුරන් නිසා. ඒ වලේ තමයි ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. අනතුරෙන් පස්සේ එවුන් හෝගේ ජීවිතය වෙනස් වෙනවා. ජීවිතය ආදරය සංවේදන මනුෂ්‍යත්වය ගැන මේවා අලුතින් දැනගන්න ඔහුට සිදු වෙනවා. ඔන්න ඕක තමයි කතාව කෙටියෙන් කිව්වොත්. මෙහි ප්‍රධාන චරිතය ගුමියෝවක්. ඊළඟ චරිතයේ එවුන් හෝ චරිතයට ජීවය දෙන නළුවා. ඊළඟ චරිතය පාපන්දු ක්‍රීඩකයෙක්. තව මෙහි චරිත කීපයක් රඟ දක්වන නළු නිළියන් රාශියක් ඉන්නවා. මං කිව්වේ කිහිප දෙනෙක් විතරයි. ගුමියෝව රඟපාන මානවයෙන් වළකින හැඟීම් හා යුතුකම් නැති ගුමියෝ ජීවිතයේ උගත් අතර අනතුරකින් මිනිසෙක් බවට පත්වෙනවා. ඒක තමයි එයාගේ කතාව. පාපන්දු ක්‍රීඩකයාට තියෙන මනුෂ්‍යත්වයට ගැලපෙන ලෝකය හැඟීම් ආදරය කියන දේවල් පෙන්නුම් කරන චරිතයක්. ඔන්න මන් දැන් චරිත ටිකයි කතාව කෙටියෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. දැන් මේ කතාව රිලීස් වෙන්නේ 2026 අවුරුද්ද කියලා තමයි කට්ටිය කියලා තියෙන්නේ. අපිට රිලීස් වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. මොකද දිනයක් නියමිත කරලා නැහැ. ඒක නිසා අපිට බලන් ඉන්න වෙනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් ඩ්‍රාමා එකක විස්තර ඇතුළත් වීඩියෝ එකකින් හමු වෙමු.